මොනවද මේ බලල් පහුරු. බලල් පහුරු කියන්නේ අපේ කැම්පස් එක. දැන් මොනවද අයියලා ඔය ගේන්නේ? කන පිළිල කොහෙන්ද රත්නපුරෙන්ද? අයිස්ගේ පාති. මෙතන රෝස ටික දාමුනේ ඒක. ෂූටි පැකට් එකක් එන්නේ. ඔව්. හරි හරි. අර මේක ගහලා මේක. එන්න ඔයාලා හිටු. අපේ බෝධින් වහන්සේ ළඟ පිවිසුම ළඟත් අද අපි පොඩි කොටසක් විතර නම් තියෙන්නේ. අද මේක ඉවර කරනවා හෙට ලොකු කොටස ඉවර කරනවා. කරේ නැති යාළුවන්ට කතා කරා. කොච්චර ලස්සනයිද මෙහි තියෙන ගස්? එයාට තමයි හිතට අරලම තියෙන්නේ. කවුද මේ එන්නේ? මේ එන්නේ මොනවද මාර පැලනේ අතර? උදේ පෝස්ට් එක දැම්මහම හවස පන්සලට ලැබෙනවා ඒවා. සඳගිරිසෑම පෝස්ට් එක දාපු ගමන් හම්බෙනවනේ. ජකරන්ඩා. මොනවද ගෙනාවේ? මේ හාමුදුරුවෝ සුදු අය මේ මාර ඕන තරම් තියෙනවනේ මේ තියෙන්නේ මාර. මාර නෙවෙයි මේක රට මාරා. මොනවද මේ අතර මාර වැලක් වගේ? මේ ජකරන්ඩා. ඒ කියන්නේ මම උදේ දාපු පෝස්ට් එකේවල? හාමුදුරුවෝ උදේ දැම්ම පෝස්ට් එකක්. ඊට පස්සේ ඒක අපි හොයලා ගෙනාවා. සෑහෙන වෙහසක් දරුවානේ. මේ වීඩියෝ එක බලන හැමෝම අසංකයව පරම ආදර්ශයට අරගෙන කීයක් ගෙනවද? එකයි නේ. සාම්පල් ගෙනාවා. ආරම්භයක් විදියට. ආරම්භයක් විදියට. ජකරන්න. චෛත්‍ය සමාන්තර දුර බෙදලා වටේට වෙනම මේක ගහමු. මේක මාර කියලා වරද්දගෙන ඉන්නේ මේ හන්තානේ අපේ සුදු. සුදු එහෙම මාර පැල කියලා හිතන්නේ. මේ මොනවද? මේ බලල් පහුරු. බලල් පහුරු කියන්නේ අපේ කැම්පස් එකේ අර මාර ගස් පුරා හැමතැනම පිපෙන්නේ කහ පාට මල්. අන්න ඒ වැල්. සාමේ ගෙදර තිබේවද? හාමුදුරුවෝ දැම්මොත් ලැබෙනවා. මේක පෝස්ට් එකට මේක කමෙන්ට් එකට. ඔව් මේක කමෙන්ට් එක. කමෙන්ට් එකට. මේක නියමයි. මේක හදන්න ඕන මේ ස්ථාවර ගහක නේ අසංකය. බලල් පහුරු ටික ගහ මේ කල් පවතින ගහක. අයියම ගහකට හදන්න ඉතින්. අයිය ගහක සහ කල් පවතින ගහ. හන්තාන මාරා එච්චර අයිය නෑ. බලමු තැන. මේක බලල් පහුරු අසංකය. එතකොට මේකේ මේවයි රොබරෝසියයි ආය මොනවද රතු පාට මෙයි මාරනේ. නයි මාර. මෙයි මල් එකයි ජකරන්නයි ආජන්ටිනා හරිද? මේක ඒ ගස් වර්ග හතර චෛත්‍යයෙන් වටේ සමාන්තරව ගානට සමානව බෙදලා ලස්සන ගහපු. අපි අලුත් කොටසක් අසන් කරන්නේ ඇදුවා. අර වැල ඒ විදිහටම හදලා තියෙන්නේ. ඔව්. ඒසි නෑනේ. ඈ මං හිතන්නේ මේ උද්‍යාන කලාවේ කෙල පැමිණලා තින්නේ වතුර දානකොටත් කෙල එනවා. උද්‍යාන කලාවේ කෙල පැමිණි වතුර දානකොටත් කෙල එනවා මේ ලස්සන දෙකලා. එහෙමයි. අතන ඉවරන ගාම වැස්ස. දැන් එන්න යන්නේ පොද වැටෙනවා දන්නවනේ. අපි මල් හිටවල ඉවරන ගාම වහිනවනේ. ඒ කට්ටිය දැන් වතුර දාන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා. කෙලින්ම මල් හදලා ඉවරලා හවසට 4 වෙනකොට ප්‍රාර්ථනා කරනවා වහින්න කියලා. අයි පැය දෙකක් පැය දෙකක්ද වතුර දාන්නේ දෙකමාරක්ද? දෙන්නෙක් එකතු නම් පැය දෙකක් දෙකමාරක් කරනවා වතුර දාන්න. දැන් වෙනම කමිටුවක් පත් කරනවා. අජිත්යාගෙන් පුදුම කරදරයක්. කපුරු හිටවන්න කියලා. කපු? ඔව් කපුරු වැල් ටිකක් පල්ලෙහා තියෙනවා. අඬනවා. ගෙනාපු වෙන්නේ නෑ නෑ. දැක්කද දැන් මේ උඩ? මේ ටිකක් සුද්ධ කරලා දානවනේ. මේ ටික අපි හෙට හදනවා. මේවලනේ. ඈ? ගාන. මේක කෙලිම පොඩි පතුරු තියලා චෙක් කරලා බලනවා මේගොල්ලෝ තන පිළිලි මේකට සෙට් වෙනවද? ඔන්න අවුරුද්දෙන් පස්සේ ආපහු දැන් බෝධින් වහන්සේ ළඟින් වැඩ පටන් ගත්තා. තාම අත තියලා නැහැ මේ කොටස්. මේ සතිය අන්තේ වෙනකොට ඔන්න දැන් උඩ සුද්ධ කරලා ඔක්කොම පිළිවෙලක් කරලා ලෑන්ඩ්ස්කේපින් හොඳයි නේද? නියමයි හවුද. අභියෝගයක් නේද? තාම මේ දැන් ලංකාවේ ප්‍රසිද්ධ උද්‍යාන නිර්මාණකරුවන්ට දැඩි අභියෝගයක් මේ හන්තාන සඳකේ. කෙලිම අපි දැන් පටන් ගන්න තියෙන්නේ. අපි දැන් ඔන්න හදාගෙන යනවා බෝධින් වහන්සේ ළඟ උඩ. අද චූටි කොටසක් අපි ෆිනිෂින්ම කරගත්තා. මෙතන ලස්සනට. ඉතින් අපි ඔන්න සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ ආපහු හන්තාන සඳගිරි සෑයේ සෑය පේනවා. සෑය අවට හාත්පස සම්පූර්ණයෙන් මල් පැල හිටවලා පාත්ති හදාගෙන අපි 100% සඳගිරි සෑ පුදබිමේ අලංකරණ කටයුතු මල් පැල සිටුවීම බොහොම ලස්සනට විධිමත්ව ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව
ආරාධනා කරනවා සදගිරිසෑය වන්දනා කරන්න එන අයට විශේෂයෙන් මල් වර්ග හැටියට අපිට අසංගය මොනවද? රොබරෝසියා, දැන් අලුත්ම මල් වර්ගයේ ජැකරැන්ඩා, ඊට පස්සේ ආජන්ටිනා, ඊට පස්සේ රතු පාට අර මල් පිපෙන්නේ මැයි මල් ගස්, මාර ගස් වගේ ලොකු තද රතු පාට මල් පිපෙන්නේ මැයි මාරනේ. මැයි මාර ගස්. ඊට පස්සේ රතු පාට සහ රෝස පාට බෝගන්විලා ආදී මල් පැල පුළුවන් උපරිම ප්‍රමාණයක් සඳගිරිසෑයට අරගෙන එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපි හෙට ඉඳලා දිගටම මල් පැල සිටුවීමේ කටයුතු ලස්සනට කරගෙන යනවා. සඳගිරිසෑය මළුව නිර්මාණයේදී ශ්‍රමදාන කටයුතු සඳහා එකතු වුණා වගේම අපේ කල්යාණ මිත්‍ර තරුණ කණ්ඩායම් වැඩිහිටි කණ්ඩායම් පුළුවන් අය හැමෝම මල් පැල සිටුවන්න සඳගිරිසෑයට ශ්‍රමදාන සඳහාත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.